පරමාණුවක තියෙන උපපරමාණුක අංශු වර්ග 3ක්. ඒවා තමයි ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. මේ වගේ මේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි ඉන්නේ පරමාණුවේ න්‍යෂ්ටියේ. ඉලෙක්ට්‍රෝන ඉන්නේ න්‍යෂ්ටිය වටා තියෙන කාක්ෂික වල. මෙන්න මේ වගේ පිහිටීමක් තමයි තියෙන්නේ. එතකොට පරමාණුවක උදාසීන අවස්ථාවේදී ඒකේ තියෙන ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි. එතකොට අපි න්‍යෂ්ටිය විතරක් සැලකුවාම ඒකේ තියෙන ප්‍රෝටෝන ගණන අපි කියනවා පරමාණුක ක්‍රමාංකය කියලා. ඊළඟට ඒකේ ස්කන්ධ ක්‍රමාංකය කියලා තියෙන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව. ඒක අපි මෙන්න මේ විදිහට තමයි ලියලා දක්වන්නේ. ඒ කියන්නේ අපි පරමාණුවක හඳුන්වන අක්ෂරය ලිව්වා. ඒකේ වම් පැත්තේ පල්ලෙහාන් ලියන්නේ පරමාණු ක්‍රමාංකය, වම් පැත්තේ ඉහළින් ලියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. දැන් මේ දීලා තියෙන කාබන් 612 කියන අවස්ථාවේ උදාහරණය බැලුවොත් එහෙම අපිට පේනවා මේකේ ප්‍රෝටෝන 6යි. ඒ කියන්නේ මේකේ ඉලෙක්ට්‍රෝනත් 6යි. ඊගොල්ලෝ මේ 12 කියලා තියෙන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි දෙකේම එකතු හින්දා ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරාම එනවා නියුට්‍රෝන සංඛ්‍යාව.